ඔයාට තේරලා තියෙනවද මීට අවුරුදු කීපයක් කලින් ඔයාගත්ත පඩියෙන් අද ඒ දේවල් ගන්න බෑ කියලා. ඒ තමයි උද්දමනය. එහෙමත් නැත්නම් බඩු මිල ඉහළ යාම කියන්නේ. සරලවම කිව්වොත් කාලයත් එක්ක ඔයාගේ අතේ තියෙන සල්ලි වල වටිනාකම ටිකෙන් ටික අඩු වීම තමයි සිද්ධ වෙන්නේ. උදාහරණයක් බලමු. 2019 අවුරුද්දේ ඔයා රුපියල් 1000කින් ගත්ත බඩු මල්ලක් අද රුපියල් 2500කටවත් ගන්න බෑ නේද? ඒ කියන්නේ ඒ සල්ලි ප්‍රමාණයම තිබ්බත් ඒ බඩු වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ සල්ලි වලින් මිලදී ගන්න පුළුවන් බඩු ප්‍රමාණය. පර්චේසින් පවර් එක ඔයාගේ අඩු වෙලා තියෙනවා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔයා සල්ලි නිකම්ම ඉතුරු කරලා තිබ්බොත් බඩු මිල වැඩි වීමත් එක්ක ඔයාගේ සල්ලි වල වටිනාකමත් අඩු වෙලා යනවා. අන්න ඒ නිසා සල්ලි නිකම්ම ඉතුරු කරන්නේ නැතුව ඔයා ඒ සල්ලි වර්ධනය කරන්න, ඉන්වෙස්ට් කරන්න විදිහවල් ඉගෙන ගන්න ඕන. පොහොසත් අය සල්ලි ඉතුරු කරනවා විතරක් නෙවෙයි. ඔවුන් ඒ උද්දමනයට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන තැන්වල තමයි එයාලගේ සල්ලි ආයෝජනය කරන්නේ. මොකද බඩු මිල වැඩිවීම කවදාවත් නතර වෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. ඉතින් මේ උද්දමනය එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඔයාගේ ජීවිතේට කොහොමද දැනෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ෆලෝ කරන්න අපේ SL Financial Freedom page එක.